ඒබල්ටන් යූස් කරද්දී ප්ලේබැක් ඉංජිනේර කෙනෙක් විදිහට දැනගත යුතුම කාරණා කීපයක් තියෙනවා. ප්ලේබැක් එකක් කරද්දී මේ ප්‍රොජෙක්ට් හදන්න ගොඩක් කාලයක් යනවා. එතකොට අපි ඒ කාලය අවම කරගන්න ඕනේ. ඒ වගේම කොන්සර්ට් එකත් පර්ෆෙක්ට් වැරදීම් නැතුව කරන්න ඕනේ. කොහොමද මේ දේවල් වලට අපි ලෑස්ති වෙන්නේ? ඒබල්ටන් වලින් මේ දේවල් කරද්දී අපි මුලින්ම කරන්න ඕන දෙයක් තමයි ටෙම්ප්ලේට් එකක් හදාගන්න එක. ඉතින් මම දකිනවා ගොඩක් අය තාම ටෙම්ප්ලේට්ස් හදලා නැහැ. ගොඩක් අය වැඩ කරන්නේ ඒබල්ටන් එකේ තියෙන ටෙම්ප්ලේට්ස් වල තියෙන මෙන්න මේ ඩිෆෝල්ට් ලයිව් සෙට් එකට. එහෙම නැතුව අපි මේ ප්ලේබැක් වලට අදාළ විදිහට ටෙම්ප්ලේට් එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ ටෙම්ප්ලේට් එකට තමයි හැමදාම ප්‍රොජෙක්ට් එක අපි හදන්නේ. ටෙම්ප්ලේට් එකක මොනවද තියෙන්න ඕනේ? ටෙම්ප්ලේට් එක මුලින්ම තියෙන්න ඕනේ කී මැප් එකක් සහ මිනි මැප් එකක්. අපි දැන් ෂෝ එකකදී ප්‍රොජෙක්ට් එකක් එඩිට් කර ඉන්නේ නැහනේ. ෂෝ එකකදී අපි කරන්නේ ප්‍රොජෙක්ට් එක ප්ලේ කරනවා. මොකක් හරි සින්දුවේ අරේන්ජ්මන්ට් වල වෙනසක් වුණොත් මොකක් හරි කොටසක් රිපීට් කරොත් ක්‍රවුඩ් එකත් එක්ක කතා කරොත් අපි ඒලාට ක්ලික් සෝලෝ කරලා ඒක ඇල ලූප් කරනවා. ආයිත් අපි හරි දැනට බෑන්ඩ් එකත් එක්ක අපි ජොයින් වෙනවා. අන්න ඒ වගේ වැඩ ටික. ඉතින් මේ වැඩ ටික කරන්නේ කොහොමද? මේ වැඩ ටික මවුස් එකෙන් කරන එක කරදරයිනේ. අපි මවුස් එකෙන් කරන්න ඒවා අඩුම තරමේ කම්පියුටර් කීබෝඩ් එකට මැප් කරනවා. ඉතින් ඒකට කියන්නේ කී මැපින් කියලා. ඉතින් අපි ටෙම්ප්ලේට් එකේ මුලින්ම කී මැප් එකක් දාලා හරියට ඒ දේවල් ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ළඟ මොකක් හරි MIDI device එකක් තියෙනවා නම් launch pad එකක් Ableton push එකක් හරි එක්ක MIDI keyboard එක මොකක් හරි එහෙම එකකින් MIDI mapping එකකුත් දා ගන්නවා. ඉතින් Taman ළඟ තියෙන දේ අනුව ඒකෙන් තමයි මේ වැඩ ටික කරන්නේ. එතකොට අපිට මොනවද show එකකදී අවශ්‍ය වෙන්නේ? show එකකදී ඔයාලා ළඟ මෙන්න මේ control ටික තමයි තියෙන්න ඕනේ. ඔයාලට ඒක ලේසියෙන්ම සින්දුව play කරන්න පුළුවන් වෙන්න ඕනේ. stop කරන්න පුළුවන් වෙන්න ඕනේ. හදිස්සියකදී stems පාවිච්චි කරනවා නම් jump කරන්න උනොත් click එක සෝලෝ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ arrangement එක වෙනසක් වුණොත් අපි හිතමු කෝරස් එක සිංක් කරලා ඉන්ක්ලූඩ් එකට යන්න තියෙද්දි සිංක් කරනගෙන ආයෙ පාරක් කෝරස් සිංක් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි කරන්නේ ක්ලික් එක සෝලෝ කරගන්න ඉක්මනට. ක්ලික් එක සෝලෝ කරලා ආයෙත් ඉන්ක්ලූඩ් එකට යන තැනට ජම්ප් කරලා ඉන්ක්ලූඩ් එකත් එක්ක බෑන්ඩ් එකත් එක්ක ජොයින් වෙලා ක්ලික් එකේ සෝලෝ එක අයින් කරනවා. ඉතින් තුන්වෙනි මැප් එක තමයි අනිවාර්යෙන් ක්ලික් එක සෝලෝ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හිතමු කොන්සර්ට් එකේ ටයිම් කෝඩින් රන් වෙනවා කියලා. ඒ කියන්නේ ලයිට් LED වෝල්ට්ස් ටයිම් කෝඩ් කරලා තියෙනවා නම් ක්ලික් එක සෝලෝ කරොත් ඒවත් ඕෆ් වෙනවා. ඒ නිසා ටයිම් කෝඩින් එකත් ක්ලික් එකත් එක්කම සෝලෝ විදිහට අපි දාගන්න ඕනේ. ඒතකොට ක්ලික් එක සෝලෝ කරොත් ටයිම් කෝඩ් ට්‍රැක් එක සෝලෝ වෙනවා. ඒතර අපි VST මොනවා හරි ලයිව් පාවිච්චි කරනවා නම් ඒකත් සෝලෝ වෙන්න තමයි තියාගන්නේ එකම ස්විච් එකකින්. ඉතින් ඔයා මවුස් එකෙන් කරන්න බෑ. ඒක නිසා තමයි මේ විදිහට මැපින් එකක් දාන්නේ. ඊළඟට අපිට සින්දුවේ තනින් තැනට ලොකේටර්ස් වලට ජම්ප් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉස්සරහට පස්සට ඔය හැම පැත්තටම ජම්ප් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඉක්මනට සින්දුවේ අවශ්‍යතාවයක් වුණොත්. ඉතින් ඒකටත් වෙනම මැපින් එකකට ස්විච් දෙකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ සෙට් ලිස්ට් එකක් පාවිච්චි කරනවා නම් සින්දුවෙන් සින්දුවට මාරු වෙන්නත් මැපින් එකක් දාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ අත්‍යවශ්‍ය මැපින් ටිකක් තියෙනවා. ඕවා අපි කලින්ම ටෙම්ප්ලේට් එක හදලා සේව් කරලා තියෙන්නේ. ඉතින් ඔය මැපින් හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම එක ගානේ කරන්න ඕනේ නැහැ. ටෙම්ප්ලේට් එකක් හදලා තියාගත්තා නම් හැම ප්‍රොජෙක්ට් එකේම එකම මැපින් ටික තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට මුලින්ම MIDI සහ key mapping එකක් දාලා අපි ප්‍රොජෙක්ට් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එකේ අනිවාර්යෙන් මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනේ. සින්දුවේ නම දාන්න මාක් එකක්, සෙක්ෂන් ටික රීනේම් කරන්න තැන, සබ් සෙක්ෂන් රීනේම් කරන්න තැන, ඊට පස්සේ තවත් අතිරේක මාකස් තියාගෙන තැන. ඒ වගේම කලින්ම අපි cues ටිකයි ක්ලික් එකයි මේ විදිහට රැක්ස් වල හදලා තියෙන. ඒ රැක්ස් වල අපිට තව ඔප්ෂන්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට ක්ලික් එකක් ඕන නම් ට්‍රාන්ස්පෝස් කරන්න පුළුවන් සින්දු විදිහට. එහෙමත් අපිට අවශ්‍ය විදිහට රැක්ස් හදනවා. ඊට පස්සේ මම කලින් වීඩියෝ එක පෙන්නපු විදිහට මේ යුටිලිටි ප්ලගින් සහ ලිමිටර්ස් දාලා අපි මේ ක්ලික් එක තව හොඳට කන්ට්‍රෝල් කරන්න හදා ගන්නවා. ඊළඟට ටෙම්පෝ ට්‍රැක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ටෙම්පෝ ට්‍රැක් එක තියෙන වැදගත්කම තමයි අපි සාමාන්‍ය ප්‍රොජෙක්ට්ස් හදන්නේ එක එක සින්දුවනේ. එක එක හදලා අපි පස්සේ ඔක්කොම එකතු කරගන්න. ඒ කියන්නේ එක ප්‍රොජෙක්ට් එකකට දාගන්නවා. එතකොට අපි හැම වෙලෙම යටට ගිහිල්ලා මේ ටෙම්පෝ ඔටෝමේෂන් කරන්න ඕනේ. දැන් සින්දු තියෙන එක එක ටෙම්පෝල්නේ. එතකොට ඒව ඔටෝමේෂන් කරන්න ඕනේ. නමුත් ටෙම්පෝ ට්‍රැක් එක පාවිච්චි කරනවා නම් ඔටෝමේෂන් කරන්න අවශ්‍ය නැහැ. සින්දුව දාද්දිම ඔටෝමයා ටෙම්ප් එකත් එක්ක වැඩ කරනවා. ඊළඟට ඔරිජිනල් ට්‍රැක් එක. ඔරිජිනල් ට්‍රැක් එක දාන්නත් අපි තනක් තියාගන්නවා. මොකද ඔරිජිනල් ට්‍රැක් එක අපේ හැම ප්‍රොජෙක්ට් එකකම තියෙන එක තමයි රෙෆරන්ස් ට්‍රැක් එක. ඒක අහලා තමයි ප්‍රැක්ටිස් කරන්න සහ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරන්නේ මේ රෙෆරන්ස් ට්‍රැක් එක අහලා. ඉතින් ඒකට තමයි මේක දාගන්නේ. ඒ වගේම ඉතින් ටෙම්ප්ලේට් එකේ මෙන්න මේ කාරණා ටික හැම දෙයක්ම අනිවාර්යෙන් තියෙන්න ඕන සහ මැපින් ටික තියෙන්න ඕන. ඊළඟට වරදින තැනක් තමයි ගොඩක් අය දන්නේ නැති දෙයක් ප්‍රොජෙක්ට් එක සේව් කරන විදිහ හරියට. ප්‍රොජෙක්ට් එකක් සාමාන්‍ය විදිහට සේව් කළා මදි. සාමාන්‍ය විදිහට ප්‍රොජෙක්ට් එක සේව් කරපුවාම ෆයිල් මිසින් වෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ප්‍රොජෙක්ට් එක සේව් කරපුවාම වෙන වැඩේ තමයි අපි හිතමු ඒකට මොනවා හරි සාම්පල් සේම පාවිච්චි කරලා තියෙනවා කියලා. එතකොට ඒ සාම්පල් සේම තියෙන්නේ
ඒ සාම්පල්ස් තියෙන ෆෝල්ඩර්ස් ඇතුලේ. ඒවා තමයි Ableton එකෙන් ඒ වෙලාවට ප්ලේ වෙලා දෙන්නේ. ඒ ෆෝල්ඩර්ස් වල නම ඔයා වෙනස් කරොත් ඒ ෆෝල්ඩර් ඩිලීට් කරලා දැම්මොත් වෙන තැනකට දැම්මොත් ඒ ෆයිල් ටික රීඩ් කරගන්න බැරි වෙනවා. එතකොට Ableton එකේ ප්‍රොජෙක්ට් එක ලෝඩ් වෙන නමුත් පල්ලෙහා යට වැටෙනවා samples files missing කියලා. ප්‍රොජෙක්ට් එක සේව් කරලා සාමාන්‍යයෙන් collect all and save කියන සිස්ටම් එකකට සේව් කරන්න ඕනේ. ෆයිල් වල සේව් කරන තැන තියෙනවා collect all and save කියලා. එතනින් ඒ විදිහට සේව් කරපුවාම අපිට ඒ ෆයිල්ස් ඔක්කොම ප්‍රොජෙක්ට් එක ඇතුළෙම සේව් කරගන්න පුළුවන්. එතකොට තමයි අපිට පුළුවන් ප්‍රොජෙක්ට් එක පෙන් එකකට දාලා තව මැෂින් එකකට දාගන්න හරි ඒක ෂෙයා කරගන්න හරි පුළුවන් ඒ විදිහට සේව් කරගත්තාම. ඊළඟ වැදගත්ම කාරණයක් තමයි අපි දැන් මොනවා හරි ප්‍රොජෙක්ට් එක ඇතුලේ ස්ටෙම්ස් බැකින් ට්‍රැක්ස් යූස් වෙනවා නම් ඒ වගේ ඔඩියෝ ක්ලිප්ස් හරි ඒ වගේ දේවල් පාවිච්චි වෙනවා නම් ඒවා අනිවාර්යයෙන් බවුන්ස් කරන්න. බවුන්ස් හෝ ෆ්‍රීස් ඇන්ඩ් ෆ්ලැටන් කියලා තියෙනවා මේ දෙකම එකයි. බවුන්ස් හෝ ෆ්‍රීස් ඇන්ඩ් ෆ්ලැටන් කරන්න. එතකොට තමයි එරර්ස් එන්නේ නැතුව ලස්සනට ප්‍රොජෙක්ට් එක රන් කරන්න. ඉතින් ෂෝ වලදී ඔය වගේ එරර්ස් වීමේ සම්භාවිතාවක් තියෙන. අතරම ප්ලේබැක් එකකදී ගොඩාක් එරර්ස් වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා තමයි අපි හරියට ඒක ගැන දැනගෙන Ableton වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඉතින් ඔය වගේ ස්ටෙම්ස් යූස් වෙනවා නම් ඒ හැම එකක්ම බවුන්ස් කරන්න අනිවාර්යයෙන්. බවුන්ස් කරපුවාම වෙන්නේ Ableton එක ඇතුලේ මේවා අලුතින් wave format එකකින් export වෙනවා. එතකොට Ableton එකට ඒවා read කරන්න ලේසි, errors එන්නේ නැහැ සහ project එක speed වෙනවා. ඉතින් ඔය කාරණා තමයි හරිම වැදගත් දේවල් ටික. ඊට පස්සේ අන්තිම එක තමයි මොන ෂෝ එක ගැහුවත් අපිට කම්පියුටර්ස් ගැන ඉතින් විශ්වාස කරන්න බෑනේ. මොකක් හරි error එකක් ආවොත් දැන් ඔයාලගේ තියෙන එක කම්පියුටරේ නම් ඒ කම්පියුටරේ මොකක් හරි error එකක් ආවොත් අපිට ෂෝ එක නවත්තන්න බෑ. මොකද අපි සම්පූර්ණ ෂෝ ලයිට් සිස්ටම් ද හැම එකක්ම මොන හරි ඔක්කොම මේකත් එක්ක ලින්ක් වෙලා නැන්නේ. ඒ නිසා plan B එකක් තියෙන්න ඕනේ. ඒ නිසා තවත් මැෂින් එක රිඩන්ඩන්ට් සිස්ටම් එකක් පාවිච්චි කරන්න ඕනේ. අපිට පුළුවන් කම්පියුටර්ස් දෙකකටම Ableton දාලා දෙක ලින්ක් කරන්න පුළුවන්. ලින්ක් කරන ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගන්න කොන්සර්ට් එකේ මැෂින් දෙකක් අපි යූස් කරනවා. සමහර ඒවාදී තුනකුත් දාගන්න අවස්ථා තියෙනවා. මැෂින් දෙකක් දාලා දෙක අපි ලින්ක් කරලා තියෙනවා. එකකින් ප්‍රොජෙක්ට් එක ප්ලේ කරද්දී අනිත් එකේ ප්‍රොජෙක්ට් එක ඒ විදිහටම ප්ලේ වෙනවා. මේ මැෂින් එකේ error එකක් આવොත් අනිත් එකට අපිට මාරු වෙන්න පුළුවන්. ඒ විදිහට මාරු වෙන්නත් ගොඩාක් තියෙනවා. ගොඩාක් සවුන්ඩ්ස් කාඩ් වර්ග තියෙනවා. ඔටෝමැටිකලි මාරු වෙන ඒවාත් තියෙනවා. අන්න ඒව ගැන හොයලා බලන්න. ඒ වගේ දේවල් යූස් කරලා තමයි සාමාන්‍ය කොන්සර්ට් එකකදී වෙන්නේ අපිට අර එක මැෂින් එකක් ගැන විශ්වාසය තියන්න අමාරු නිසා. ප්ලේබැක් වලදී අනිවාර්යෙන් ප්ලේබැක් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරද්දී මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එතකොට අපිට පර්ෆෙක්ට් කොන්සර්ට් එකක් ඉවර කරන්න පුළුවන්.